ලස්සන ජාතක කතාවක් තියෙනවා. ජාතක කතාව කියලා දෙන්න වෙලාව මන්දී. කුරුදම්ම ජාතකය කියලා. ඔයාලා මේ ජාතක කතාව මේ මහමෙවුනාවෙන් පරිවර්තනය කරන්නේවා කියවන්නේ නැද්ද? හම්මෝ මෙහෙම දහම් රසයක්. මෙහෙම දහම් රසයක්. ඒකේ තියෙනවා කුරු රට කියන්නේ දිල්ලියනේ. ඒ රාජ්‍යයේ සියලු දෙනා කුරු ධර්මය රකින්නවා. එක දෙයක් කියන්න. ඒ රටේ නගර සෝබනී කුරු ධර්මය රකින්නවා. නගර සෝබනී කියන්නේ ගණිකාව. ඊට පස්සේ ගණිකාවගෙන් කුරු ධර්මය අහගෙන එන්න කියලා දැන් රත්තරන් පත්තිරුවක ලියාගෙන එන්න දැන් බමුණු ගියා. ගිහිල්ලා කියනවා මේ උඹගෙන් අපි ආවේ කුරු ධර්මය ලියා ගන්න. කිව්වා මට දෙන්න බෑ ඒක. මට සැකයක් තියෙනවා කිව්වා. මොකක්ද ඒ සැකේ? මට කහවණු 1000ක් දීලා ලස්සන තරුණෙක් ඇවිල්ලා අද රෑ ඔයා මාත් එක්ක ඉන්න ඕන කියලා මාව වෙන් කරගත්තා. ඊට පස්සේ ගමනක් ගියා එයා. ගිහිල්ලා ආවේ නෑ. පහවදාවේ නෑ. ඊට පහවදාවේ නෑ. මාසයක් ගියාවේ නෑ. මාස දෙකක් ගියාවේ නෑ. මං තවත් කෙනෙක්ගෙන් සල්ලි ගත්ත නිසා මං තව පිරිමියෙක් දිහා බැලුවේ නෑ. කිසි කෙනෙක්ගේ යෝජනාවකට කැමති වුණේ නෑ. ඇයි මං තව කෙනෙක්ගෙන් සල්ලි අරන්. ඔය විදිහට අවුරුදු 3ක් හිටියා කිව්වා මං අර පිරිමියා වෙනුවෙන්. මේ නගර සෝබනේ කියන්නේ. ඊට පස්සේ ඉඳලා අවසානයේ කණ්ඩ බොන්න නැති වුණා. ඒ සල්ලි නෑ. මෙයා නඩුවක් දැම්මා රජේට. මෙහෙම පිරිමියෙක් ඇවිල්ලා මට කාවණු 1000ක් දුන්නා. එයා වෙනුවෙන් මං අවුරුදු 3ක් බලාගෙන හිටියා. මට කන්න නෑ බොන්න නෑ. මං ඊළඟට ගන්න තීරණේ නීතියෙන් දෙන්න කිව්වා. නීතියෙන් කිව්වා ඔබ අවුරුදු 3ක් ඉවසලා තියෙනවා. ඒ නිසා ඔබ සාධාරණයි. ඒ නිසා රජයේ නියෝගයක් විදිහට අද ඉඳලා වෙන පිරිමියෙක් එක්ක ඉන්න පුළුවන් කියලා නීතියක් දැම්මා. ඊට පස්සේ මෙයා දැන් කන්න බොන්න නෑ. ඔන්න දැන් මෙයා අර නගර සෝබිනී මඬුවට ගියා. ගිහිල්ලා ඔන්න කොල්ලෙක් ආවා. ඇවිල්ලා මෙයාට කහවණු පොදියක් දෙනකොට මෙයා අත දික් කළා කහවණු පොදිය ගන්න. දික් කරනකොටම අන්න අර කොල්ල ආයාවා. දැන් අරින් එනවා දැන්. ඉක්මනට අත අකුලුව ගත්තා. අකුලුවගෙන කිව්වා අවුරුදු 3කට කලින් මට කහවණු පොදිය දුන්න පිරිමි අන්න එනවා. මං ඔයත් එක්ක ඉන්නේ නැහැ කිව්වා. ඒ ආපු තරුණයාගේ ඇඟ අතුරුදහන් කර